පානමෙන් දකුණු දිශාවට ගමන් කරන මාර්ගයේ වැටී ඇත්තේ කුමන ජාතික වනෝද්‍යානය අසරින්. වනසතුන්ගෙන් පිරුණු අඩවියක අපගේ මුල්ම සංචාරය. අපගේ ගමන් ආරම්භය පානම ගම්මානයෙන්. මේ ගමන වෙරළපෙළ සුන්දරත්වයත් වන සුභාදහමත් එක්ක ඉතාමත් විශේෂ අත්දැකීමක්. ප්‍රදේශවාසීන් සහ දීවරයින් පවසන්නේ රාත්‍රියේ මෙම ප්‍රදේශය අසාමාන්‍ය අත්දැකීම්වලට ගොදුරු වන බවයි. ඒ අතරින් කිසිවෙක් නොපෙනී ඇසෙන කතා කරන හඬ, ගස් අතරින් ගමන් කරන ආලෝකධාරා, හදිසියේ රළුවන මුහුදුරළ විශ්වාස කරන අයට මේවා දේව ලකුණු ලෙස සැලකේ. පානම නගරයේ සිට ගමන් කළ යුතු සමස්ත මුළුදුර කිලෝමීටර් 17ක්. ගමන් කිරීමට ඇති මාර්ගය එතරම් සුව පහසු මාර්ගයක් නොවේ. කුමන ජාතික වනෝද්‍යානය අසරින් වම්පසට වන්නට ගමන් කළ විට අපගේ මුල්ම ගමනාන්තයට ළඟා විය හැක. නැගෙනහිර වෙරළේ මුහුදත් වනයත් එකට හමුවන තැනක අපගේ සංචාරයේ මුල්ම ආරම්භය. ඒ තමයි ඔකද. ජනප්‍රවාද කියන කතාවක් තියෙනවා. කතරගම දෙවියන් දෙස වන්දනා ලබන මුරුගන් දෙවියන් ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස ඇත්තේ මෙතැනින්. ඔහු පැමිණියේ රන් ඔරුවකින්. මිනිසුන්ගේ රන්නුරුව ලබා ගැනීමට කලහ කළා. එනිසා කඳ කුමරු එය ගල් බවට පත් කරනු ලැබුවයි විශ්වාසයක් තියෙනවා. අදත් ඔකඳ වෙරළේ ඔරුවක හැඩති ගල් කුලක් තියෙනවා. බැතිමතුන් ඒක රන් ඔරුගල කියලා වන්දනා කරනවා. මෙතනදි තමයි කුමරුට හමුවනේ රූමත් වැදි තරුණයක්. නමින් වල්ලිමාතා දිවගඩ. ඒ හමුවීම කතාවක් නෙමෙයි, ප්‍රේතයක්.